මෙතනින් ඉස්සරහට ඔයගොල්ලෝ වැඩ කරන ඒ අවුරුදු අපි කියමු 20 ගණන් අවුරුදු 20 වයස අවුරුදු 20 ගණන් ටික ඒ 30 දක්වා වගේ රේන්ජ් එක ගමු. ඔය තැනනේ අපි දැන් මේ ඉන්නේ. මම ඉන්නෙත් ඇත්තට මේකේ මැදක. මම නම් ඇත්තට මේකේ කරන්න ඕන දේවල් ටික ඔක්කොම වගේ මේ විදිහ කරලා ඉවරයි. මගේ අවුරුදු 25 විතර තියෙන ටාගට් ටික ඔක්කොම මම අවුරුදු 25 26 වෙද්දී එචේ වුණා. ඉතින් වාසනාවයි අනම් මනම් මහන්සි වෙන ප්‍රමාණයත් ඇත්තට මේ සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 30 40ක් ඇතුලේ මහන්සි වෙන ප්‍රමාණය මම අවුරුදු 10ක් විතර ඇතුළත මහන්සි වුණා. ඉතින් එතකොට සාමාන්‍ය මිනිස්සෙකුට අවුරුදු 30ක් 40ක් ඇතුළත හරියන ටික මට අවුරුදු 10ක් විතර ඇතුළත හරි ගියා. හරි සරල තර්ක ඒවා. කොහොම හරි මේ එහෙම එකක් මේ ඇරෙන්න වෙන කිසිම මැජික් එකක් නෙමෙයි. කොහොම හරි කාරණාව තමයි එහෙම මේ අපි ඉන්න සීසන් එක තමයි ඔයාලට වැඩ කරන්න පුළුවන් වෙලාව. ඔයාලා මේ ඉන්න වයස ඔයාලට වැඩ කරන්න පුළුවන් සහ ඔයා වැඩ කරන්න ඕන වයස. ඔයා මේ වෙලාවේ වැඩ කරන විදිය මත තමයි මම මේ කියන්නේ පාඩම් කරන එක විතරක් නෙවෙයි මෙතනින් ඉස්සරහට සියලු දේ ගැන. හරිද? ඔයා මෙතනින් ඉස්සරහට ලයිෆ් එකේ මේ ඊළඟට තියෙන අවුරුදු 10 මෙතන ඉඳන් මේ කාලේ ඉඳන් ඊළඟ අවුරුදු 10 ගත කරන විදිය තමයි බොහෝ වෙලාවට එතනින් ඉස්සරහට ඔයාගේ සම්පූර්ණ ජීවිතේම ඔයා මරණකම් සම්පූර්ණ ඔයා කොයි වගේ මිනිස්සෙක්ද ඔයා කොහොමද ජීවත් වෙන්නේ ඒ ස්ටෑන්ඩඩ් එක තීරණය කරන්නේ ඒක මත. ඔයාගේ ජීවිතේ එතනින් ඉස්සරහට ඔයා ඉන්න විදිහ මොකක්ද ඔයාට තියෙන ගෙවල් දොරවල් වෙන්න පුළුවන් යාන වාහන වාගේ කල්චර් එක ඔයා ආශ්‍රය කරන මිනිස්සු ඔයා විනෝදයට කරන දේවල් සමහරක් මිනිස්සෙක් අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරලා ට්‍රිප් එකක් කරනකොට තව ඒකට අවුරුද්දකට රටවල් වල 10ක 15ක ටුවර්ස් ගිහිල්ලා එන්න පුළුවන්. උන්ට කියන්නේ වැඩ ටික ඒගොල්ලෝ කරලත් ඉවරයි ඉතුරු කරගත්ත සල්ලිත් ඕන තරම් තියෙනවා එහෙම. එතකොට ඒ දෙකෙන් කොයි තැනද ඔයා නතර වෙන්නේ කියන කාරණා. ওই දේවල් ටික ඔක්කොම තීරණය වෙන්නේ බොහෝ විට ඔය ඊළඟට තියෙන අවුරුදු 10 විතර ඔයා මේ ලයිෆ් එක ක්‍රියේට් කරගන්න විදිහම. ඒතර ඔයා ඉන්නේ ඒකේ කඩයිමේ ඉන්නේ. ඒතර මෙතනදී මහන්සි වෙන්නේ නැහැ කියලා කියනම ඔයාලට එතනින් ඉස්සරහට මාර නැහින්න වෙනවා අනවශ්‍ය කාලෙක. මේ ඔයාලා ඉන්නේ වැඩ කරන්න ඕන කාලේ සහ ඔයාලට වැඩ කරන්න පුළුවන් එනර්ජි එක හොඳටම තියෙන කාලේ. ඔයාට තියෙන්නේ තෝරගන්න විතරයි. ඔයාට තියෙන්නේ එකක් ලොකු ටාගට් එකක් තියාගන්න. මෙතනින් ඉස්සරහට මේක හරහා ඇකඩමික් ටාගට් එකක් තියාගන්න. කැම්පස් එකේ යන ගමන් ඔයා තව මොනවා හරි දේවල් ටිකක් ඉගෙන ගන්න. ඔයා තව මොනවා හරි බිස්නස් පටන් ගන්න. දැන් ඔන්ලයින් විදියට කරන්න පුළුවන් ඕන තරම් දේවල් වල වැඩ තියෙනවා. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඔයා ආස දේවල් මොනවා හරි තියෙනවා නම් ඒව පටන් ගන්න. ලොකු විෂන් එකක් තියාගන්න. ලොකු හීනයක් තියාගන්න. මෙහෙම දේවල් කරනවා කියන්නේ. සමහරකට ඔයා දැන් ඉන්න එකට සාපේක්ෂව ඒවා හදාගන්න හේන ඔයාලගේ අම්මට තාත්තට කිව්වත් හින විහිළුවක් වෙන්න පුළුවන් මේ ඌව කොහෙද කරන්නේ අපි ඉන්න තත්ත්වෙට කියලා අදාළ කරගන්න එපා බරපතල මට්ටමේ හිණක්වා තියාගන්න විෂන් එකක් තියාගන්න ඊට පස්සේ ඔලුවට දාගන්න හරි මම මේ ඉන්න ඊළඟට ඉන්න අවුරුදු 10 මේ ඩ්‍රීම් එකට යන්න මට කරන්න ඕන දේවල් ටික මොනවද මම ඒක කරනවා ඒකට වෙනම කොන්දේසි කාරණා අදාළ නැහැ ඒ කියන්නේ ඔයා මුලින්ම ඔයාට තේරුම් කරවන්න මේ ඔයා වැඩ කරන්න ඕන අවුරුදු 10 ඔයා ගත කරන්න මේ අවුරුදු 10 ඒක කරේ නැත්නම් අපිට ඊට පස්සේ අපිට ඕන තැනට යන්නත් බෑ සහ යන්තම් මේක ගැට ගහ ගන්නත් මාර කට්ටක් කන්න වෙයි. ඒ හින්දා මේ ඔයාට ඉන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් කාලේ මේ තියෙන්නේ මේ කාලේ වැඩ කරන්න පටන් ගන්න එක තමන්ට ආවේනික ටාගට් ඇති මොකක් වුණත් කමක් නැහැ. තමන්ට ඒ වෙනුවෙන් කරන්න දින දේවල් ටිකක් තියෙනවා. හැමදාම දිනපතා සතිපතා මාසපතා අවුරුදු විදිහට ඕකට කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික වෙන් කරගෙන යන්න. මේවා process. මේවා වෙනස් probabilities නෙවෙයි මේවා process ළමයි මේ බහුතරය. ඔයා ඒකට අදාළව කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික කොහොම හරි තමන්ව ඒකට ඩිසිප්ලිනයිස් කරගෙන තමන් කොහොම හරි විනයක් හදාගෙන තමන් ඒ වැඩේ කරොත් තමන්ට ඒකෙන රිසල්ට් එක අනිවාර්යෙන් එනවා. එහෙම එන්නේ නැති වුණොත් ඒක අන්රීසනබල් වෙන ගන්නට වැඩ කරන්න ඕන ඕගොල්ලෝ. ඒ කියන්නේ අන්රීසනබල් කියන්නේ ඒ වැඩ කරපු තරමට ඒක නොවි තියෙන විදියක් නැහැ කියන තරමට මහන්සි වෙන්න. මම එහෙම කරලා තියෙනවා. ඒක එහෙම කරාට පස්සේ ඒ වෙලාව ඒක මාර මහන්සිය තමයි. හැබැයි ඒ වෙලාව ගත වුණාට පස්සේ ඒ මහන්සිය අපිට දැනෙන්නේ ඒක මෙමරියක් විතරයි. ඕගලන්ට ඕන තරම් ඇතිනේ මීට කලින් ජීවිතේ අර එන්නට මහන්සි වෙනවා මහන්සියදී එපා වෙනවා. දැන් මේ කාලේ මේ මහන්සිය එපා වෙනවා මේක දමල කාලේ ඉවරයක් වෙන්නත් ඕනේ. ආයි විභාගයට වැඩිපුර කලුත් ඕන. හැබැයි විභාගයට කල් තියෙන එකත් මත් ඒ කියන්නේ කල් ඕන කිව්වට ගොඩක් කල් යන්නත් බෑ මේක ඉවරයක් වෙන්න ඕන වගේ කුතුලුවේ තියෙනවා. හැබැයි ඒ ටික මේ මොහොතට විතරයි. තව මාසයක් ගියාම ඔයාට ඔය මොකුත් මතක නැහැ. ඔයාට ඒක මෙමරි එකක් විතරක් වෙනවා. ඒතර ඒ වෙලාවේ අර දැනෙන අමාරුව తాවකාලික බොරු අමාරුවක්. ඒකට අහු වෙලා නතර වෙන්න එපා. වැඩ කරන්න. මෙහෙමයි. වැඩ කරන්න කිව්වට හැම වෙලාවෙම හැමදාම එකම විදියට එකම රේට් එකෙන් වැඩ කරන්න බෑ. සමහරක් වෙලාවල් තියෙවට හොඳට වැඩ කරන්න පුළුවන්. මයින්ඩ් සෙට් එකත් හොඳයි. වටේ දෙන වෙන ඒ අර වටේට වෙන දේවල් ටිකත් ඔයාට මැච් වෙන විදියට වෙන්නේ හොඳට වැඩ කරන්න පුළුවන් ටික තියෙයි. ඒ කාලවල දුවන්න කඩාගෙන විදගෙන යන්න පුළුවන් උපරිමයට යන්න. සමහරක් කාලේ දේවල් වෙන්නෙම නරක විදිහටමයි. ඔළුවත් අවුල් සමහරක් වෙලාවට පෞද්ගලික ජීවිතේ වෙන කරදර ඔක්කොමත් වෙන්නේ ඒ කාලේ. ඒ කාලට හරි අමාරුයි අරම කඩාගෙන විදිහට දුවන්න. කමන්නේ පුළුවන් විදිහට ඇවිදගෙන බඩගාගෙන කොහොම හරි කමන්නේ. ඒ ගමන ඉස්සරහට යන්න ඕන අංශු මාත්‍රයේ අඩියක් හරි ඒ හැම මොහොතකම ගන්න. හැම වෙලාවෙම හැම විදිහටම එකම විදිහට වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඒක ඇත්ත. සමහරක් කාලදී වැඩ කරන්න පුදුම අමාරුයි. හැබැයි අදාළ නැහැ. පුළුවන් කොහොම හරි විදිහකට යන්න.
එහෙම යයි වැටෙයි තුවාල වෙයි අනම්මනම් ඒව අදාළ නැහැ ළමයි. කොහොමත් ඕගොල්ලෝ ඉපදිලා ඉවරයි කවදාරි මැරෙනවා. ඒ වෙනකන් මැද ටිකේ ජීවත් වෙන ටික මේ කරන්නේ. ඔය ජීවත් වෙන එක ඇතුලේ මේක මේ මාර සුමට මම ඔය නිතරම කියන්නේ ඔයාලා අන්තිමට මැරෙන දවසට වලලන්න ඕනේ මේ මොකුත් නොවිච්ච කිසිම දෙයක් දැකපු නැති තුවාලයක් නැති කැරලක් නැති බොඩියක් නෙමෙයි. සියලු කරන්න පුළුවන් දේවල් try කරලා සමහරක් ඒවා හරියනවා ඒවා achieve කරනවා විඳිනවා සමහරක් දේවල් වරදිනවා සමහරක් තැන්වල හොඳ මේකෙන් එන ගන්නවා ආයි ඉගෙන ගන්නවා ආයි ඒ වැඩේ මුල ඉඳන් පටන් ගන්නවා බින්දුවේ ඉඳන් එහෙම තැලිච්ච පොඩි වෙච්ච හෙන අමුතු ගමනක් ගියපු හෙන ඇඩ්වෙන්චරස් ගමනක් ගියපු මිනිස්සෙක් වා මරණ දවසට වලලන්න ඕනේ නිකම්ම නිකම් මෙලෝ දෙයක් දැකපු දෙ මිනිස්සෙක් නෙමෙයි පුළුවන් නම් ලෝකේ දේවල් ටිකක් දැකලා ඔයාලා ආස එක එක දේවල් ඇති ඔයාලා ෆුට්බෝල් වලට කැමති වුන් ඇති දැන් වර්ල්ඩ් කප් ටීවී එකේවත් බලා ගන්න බැරුව ඉන්නවා පහුගිය ටිකේ ඒ ලෙවල් හින්දා මං කියන්නේ ගිහින් බලන්න කවදාද වර්ල්ඩ් කප් එකක් ෆයිනල් මැච් එක එතන ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා බලන්න. ඒවා දුරහීන තමයි හරිද? හැබැයි ඒවා කරන්න පුළුවන් ළමයි. එහෙම මේ පොඩි හීනකින් තමයි ඔය ඕන එකක් පටන් ගන්න. ඒතර එහෙම කරගෙන යන්න මේක. ඔහොම කරගෙන යනකොට හෙන්නට වැටෙන තැන් ගියයි. ඒ කියන්නේ මුළු ඔක්කොම ඉවරයි කියලා හිතන මට්ටමට වැටෙන තැන් ගියයි. වරදින තැන් ගියයි. කමන්නේ. පිඟන් හොදන එක අතින් තමයි පිඟන් බිඳෙන්නේ. ඒ වායේ වැඩේ කරන්න නිසා තමයි වට වරදින්නේ. කමන්නේ වරදින එක අදාළ කරගන්න මේ. වරදිනවා කියලා නතර කරගන්න එපා කිසිම තැනක වැරදුනා කියන එක දකින්න එපා. ඒකෙන් ඔයාට ඉගෙන ගන්න තියෙන දේවල් ටික ඉගෙන ගන්න. ඔය වැඩි හොඳ අපිට කියන්නේ පුදුම ප්‍රතිරෝධයක් තියෙන එකෙක් වෙන්න. හින ගැහුවත් කෝගෙන ඉස්සරකට යන උන් ඉන්නේ. ඒ එහෙම එකෙක් වෙන්න. ඒ කියන්නේ මූට මොනව කරන් වැඩක් නැහැ. මූ ආයෙ නැගිටලා කොහොමද ඒක කරන જાති එකෙක් වෙන්න. කොච්චර එපා වෙන්නේ නැති දුප්පත් අර ඒක අල්ලගෙන බදාගෙන ඉන්න එකෙක් වෙන්න. හරි. ඒතර වරදින දැන් එයි සමහරකට සියල්ල ඉවරයි වගේ වයි මම ඔය පහුගිය දවස්වල සමහරකට මතක් කළේ මේ ළඟදී මම ගිය අවුරුද්දේ දාපු එක වීඩියෝ එකකුත් ගියා අර කතන්දරේ කිසිවක් සිදු වී අවසන් නැත සියල්ල සිදු වෙමින් පවතී. ඔයාලගේ ලයිෆ් එකේ ගොඩක් තැන් ඕගොල්ලන්ට ඔක්කොම ඉවරයි වගේ දැනෙන. චැප්ටර් ක්ලෝස් වගේ දැනෙන. ආයේ නෑ මෙතනින් යාට ඔලුව උස්සන්න වෙන්නේ නෑ වගේ දැනෙයි. නෑ ඒ හැම එකම తాවකාලිකයි ළමයි. එහෙම අනන්තවත් තියෙනවා එහෙම දැනිච්ච දේවල් හැබැයි නෑ ඒක මේ අපි යන ෆිල්ම් එකේ මැද එක තැනක්. අර ඕගොල්ලෝ බලන ෆිල්ම් වල මැද තියෙන්නේ අපිටත් බලාගෙන ඉන්න එපා වෙන තරම් අමාරු දේවල් අනිත් උන්ට වෙන්නේ. අර අපි කැමති කාට ෆිල්ම් එක අපි කැමති කාට නරක දේවල් කරනවනේ ෆිල්ම් වල. අපිට බලාගෙන ඉන්න බැරි තරහ යන මට්ටමේ නරක දේවල් වල ෆිල්ම් එක අපි කැමති කාට වෙන්නේ. දැන් ඒ තනින් ෆිල්ම් එක ඉවර වෙන්නේ නෑනේ. ඒ මැද තැනක්. ඒව හින්දා තමයි මේ ෆිල්ම් එක ලස්සන වෙන්නේ නැත්තේ. එහෙම නැත්තම් පටන් ගත්ත වෙලාවෙ නම් මාර සුන්දරයි නම් වැඩි මිනිස්සු ෆිල්ම් එක බලන්නේ නෑ. ඒ කියන්නේ බැලුවත් ඒ වගේ ෆිල්ම් ගොඩක් බලන්න හිතෙන්නේ නෑ. අර මැදදී එපා කරවලා ඒ වද දීලා ඊට පස්සේ අන්තිම වෙද්දියා හරි තැනට තමන්ව පොසිෂන් කරගන්න එකෙන් තමයි අපිට මේ ඉන්ට්‍රස්ට් එක එන්නේ. ඒ හින්දා ඔයාගේ ලයිෆ් එකේ අර වාට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. එහෙම තමයි. ඒ හින්දා දැන් එයි වැටිලා ගන්න දෙයක් නැහැ වැඩේ ඉවරයිම කියලා දැන. හැබැයි ඒක නෙවෙයි අවසානය. හැමතිස්සෙම මතක් කරගන්න. ඒ වගේ තැන්වලදී මාර ලෝ දැනෙන වෙලාවල් එයි ලයිෆ් එකේ. කියන්නේ තමයි මාර පල්ලෙයි කිසිම ගොඩේවක් නැහැ වගේ දැන තැන් එයි. හැමතිස්සෙම මතක් කරගන්න කිසිවක් සිදු වී අවසන් නැත. සියල්ල සිදුවීම් පවතී. ඔය මොකක්වත් අවසානයේ නෙවෙයි මේ හැම එකක්ම අරක තියෙන නරක තැන. ඕක ඊළඟට වඩා හොඳ එකක් වෙලා අනිත් පැත්තට කරගෙන පුළුවන්. ඒ කිසිම එකදී තීරණ ගන්න හදිස්සි වෙන්න එපා. ඉවරයි කියලා තීරණයකට එන්න හදිස්සි වෙන්න එපා. කොච්චර තමන් ලෝ කියලා තමන්ට දැනුණත් තමන් කොච්චර විතර මේක තන්දරේ වට්ටගෙන ඉන්නේ කියලා දැනුණත් කොහොම හරි අල්ලගෙන ඉස්සරහට යන්න. සහ සමහරක් තැන් ඕගලන්ට ඔය වැඩවලදී වැර අර කියන්නේ හරි ගස්සන්න බැරි තරම් වැරදුනා කියලා දැනෙනවා. මේ ඉස්සරහ මුළු කතාවම ගැන මම කියන්නේ මේවා එක එක තැන්වල කොහේ හරි වැදගත් වෙයි. මම මේ කියනවා මේ වෙලාවේ සමහරකට ඉතර තේරුමක් වෙන එකකුත් නැහැ. හැබැයි එහෙම තැන් ඒ කියන්නේ ඉවරයි කතාව. මගේ කියන්නේ ආයේ කිසිම දෙයක් හදන්න බෑ කියන්නේ ඉවරයිම වගේ දැනෙන තැන්. එහෙම තැන් එහෙමම ඒවා. ඒ කියන්නේ ඒ වැරද්ද හදන්නවත් බෑ වගේ හිතන තරම් වැරද්ද තැන්. එහෙම නැහැ. ඒ කියන්නේ එකක් තමයි මේ වෙලාව අපිට දැනෙන අර අමාරුව. ඒ කියන්නේ ඒක හින්දා දැනෙන වේදනාව මොකක් හරි අපිට ඒ මට්ටමින් දෙයක් අපි අනගත්තම දැනෙන ඒ පේන් එක තියෙන්නේ. ඔව් ඒක ඒ වෙලාවේ බොහොම තදින් දැනේ. හැබැයි මතක තියාගන්න වෙලාව යනවා කාලය ගත වෙනවා අපිට අද දැනෙනවා තරම් ওই කිසිම දෙයක් හෙට වෙද්දි අනිද්දා වෙද්දි එහෙම ගිහිල්ලා මාසයක් යද්දි අවුරුද්දක් යද්දි අමාරු නෑ. ඒක අමාරුව අඩු වෙනවා. හැබැයි එකම දේ තමයි අර පේන් එක හින්දා ඕගොල්ලෝ මෝඩ තීරණ ගත්තොත් මේක අතහැරලා දාන්න තීරණය කරගත්තොත් නැත්නම් සම්පූර්ණයෙන් තමන් කරමින් ඉන්න වැඩ සියල්ල නතර කරලා දාන්න තීරණය කරගත්තොත් ඒ වගේ කරගත්තොත් ඒක හින්දා වටිතුරුන පසුතැවීම සදාකාලිකව තියෙනවා. ඒ හින්දා අර වගේ තැන් එයි. දරුණු ගණන් එපා වෙන පසුතැවීම් එන තැන් එයි. ඒ වගේදී ඒ වෙලාව හරිම අමාරු වෙයි. හැමතිස්සෙම මතක් කරගන්න. හැබැයි අවුරුද්දක් අද්දී ඕක නිකන් මතකයක් විතරක් කරනවා. ඔයාගේ ලයිෆ් එකේ මේ වෙනකන් දැනලා තියෙන අමාරුම දේවල් මතක් කරගන්න ඕක. ඒව දැන් මතක විතර ළමයි ඒ අමාරුව දැන් දැනෙන්නේ නෑනේ. හරි. ඒක ඔලුවට ගන්න. ඒ කිසිම අමාරුවක් ඇත්ත ඒව නෙවෙයි. ඒ මොහොතට දැනෙනවා. හැබැයි තව ටික කාලෙකින් ඒක ඉවරයි. හැබැයි ඕක නිසා ඔයා මේක අතහැරලා දැම්මොත් වෙනයම් මොකක් හරි මෝඩ තීරණයක් ගත්තොත් ඒකෙන් එන පසුතැවීම සදාකාලිකව ඉතුරු වෙයි.
ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. හරි. ඒතර ඒ කාරණා වලට දාගන්න සහ වැදගත්ම දේ තමයි කිසිම මිනිස්සෙක් ලේසි කාලවල ඉම්ප්‍රූව් වෙලා නැහැ මේ ලෝකේ. හැමදේම හොඳ විදිහට වෙන කාලවල තමන්ගේ අර අනාගතයට ඕන කරන කැරක්ටර් එක බිල්ඩ් අප් වෙච්ච මිනිස්සෙක් මේ ලෝකේ කවුරුත් ඉඳලා නැහැ. මේ ලෝකේ අර ඉස්සරහට කඩාගෙන වෙන විඳගෙන යන්න පුළුවන් මට්ටමේ කැරක්ටර්ස් බිල්ඩ් කරපු හැම මිනිස්සයා මේ කැරක්ටර්ස් බිල්ඩ් කරලා තියෙන තමන්ගේ අමාරුම කාලවල ඇතුලේ. ඒ ලස්සන කැරක්ටර්ස් ඒ කඩාගෙන විඳින ඉස්සරහට යන්න පුළුවන් පර්සනැලිටිස් හදන්නේ මිනිස්සුන්ගේ අමාරුම කාල. හරි. ඒ හින්දා අමාරු කාලයක් එන්න තරමට ඔන්න ඕකත් මතක් කරගන්න. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත ඉම්ප්‍රූව් කරන්නේ අර කැරක්ටර් එක බිල්ඩ් අප් කරන්නේ ලස්සන ලේසි කාල නෙමෙයි අමාරු වෙන්න තරමට තමයි ඒකෙන් හැදෙන එක තමයි අර බිල්ඩ් අප් වෙන්නේ. ඒතකොට ඔය ඉස්සරහට යනකොට එන ඒ එපා කරපු තැන් අනම්මනම් ඒ දේවල් හැම එකක්ම ඔයාලා බාර ගන්න ඕන. ඔයාගේ කැරක්ටර් එක බිල්ඩ් අප් කරන්න දෙන වෙන නිකන් විශ්වලා ගත්ත ආශිර්වාද විදියට විශේෂයෙන්ම ඊළඟට තියෙන අවුරුදු 10යි. ඒ තමයි ඔයා හැදෙන තැන. අදටත් මම ඒ කියන්නේ මතක් කරලා මම මේ තැනට එන්න වැඩිම හේතු වුණා කියලා මම හිතන දේවල් තමයි මගේ ජීවිතේ වෙලා තියෙන නරකම දේවල්. කියන්නේ මට මම කියන කැරක්ටර් එක මොකක් හරි හොඳක් තියෙනවා කියලා මට හිතෙනවා නම් ඒ කැරක්ටර් එක බිල්ඩ් අප් වෙලා වෙන්න බලපාලා තියෙන වැදගත්ම දේවල් ටික මගේ ජීවිතේ වෙලා තියෙන නරකම දේවල් ටික. එහෙම තමයි හැටිය. අපේ ජීවිතයේ අපිට වෙන නරකම දේවල් තමයි අපිව හොඳටම හරි ගස්සන අපිව හොඳටම ෆෝම් කරන දේවල් ටික වෙන්නේ. අන්න ඒකත් පොඩි කතන්දරයක් සහ ජීවිතේ දෙවනි chances තියෙනවා කියන එක. ලයිෆ් එකේ second chances තියෙනවා. කොච්චර හිතනවත් නෑ ඉවරයි තමයි කියලා නෑ. යම් තැනකදී අපිට ඒ දේ හරි ගස්ස ගන්න අපිට කොච්චර කලින් එහෙම වෙන්න එකක් නෑ කියලා හිතනවත් second chances හම්බෙනවා. කිසිම තැනකදී කිසිම දෙයක් ඉවරයි කියලා හිතන්න එපා. එහෙම ඉවර වෙන්නේ නෑ. හරි. ඔය විදිහට මයින්ඩ්සෙට් එක හදාගෙන මම මේ කියන්නේ A level වලට වැඩ කරන එක විතරක් නෙවෙයි. මෙතන ඉඳන් වැඩ කරන්නේ කොහොමත් එහෙම තමයි. මෙතනින් ඉස්සරහට මේ ඔයාට දැනට තියෙන ලයිෆ් එක නෙවෙයි ඔයා මරණ දවසට ඔයා ඉවර කරන ලයිෆ් එක. ඒක මේකට අහස පොළොව වගේ වෙනස් ලයිෆ් එකක් වෙන්න ඕන. එහෙම කරලා පිටිපස්සේ හැරලා මම ඒක කරානේ කියලා බලනකොට ඒ දැනෙන හැඟීම මම අත්විඳලා තියෙනවා. ඒක හැම මොහොතකම අත්විඳිනවා. ඒක ඉවරයක් වෙන්නේ නැති ඒක මහ පුදුම හැඟීමක් ලා. සහ අපිට ඒකට උදව් කරපු අම්මලා තාත්තලා වෙන්න පුළුවන්, පවුලේ මිනිස්සු වෙන්න පුළුවන්. ඒක එන්ජොයි කරනවා. ඒක භුක්ති විඳිනවා. ඒක දැකලා සතුටු වෙනවා. ඒක ආඩම්බරෙන් කතා කරනවා දැක්කම ඒක පිස්සුවක්. ලයිෆ් එකේ ඊට එහා දෙයක් මම තාම දන්නේ නැහැ. හරි. ඒ හින්දා අපි මේ ඒකට වැඩ කරන්නේ හරි අපි දැන් ඉන්න එකයි අපිට යන්න ඕන කියලා අපේ හිතේ තියෙන එකයි වෙන මිනිහෙකුට මහා විහිළුවක් වෙන්න පුළුවන් කමන්නේ hina වුණා දෙන් කරලා වෙන්න. හරි. ඔයාට තාම සමහරකට හරි ගිහින් නැතුව ඇති මේ වෙලාවේ ඔයා ඉන්නේ වැටෙන්න පුළුවන් අන්තිම නරකට වැටලා වෙන්නදී කමන්නේ අපි මේක කරගෙන යමු. ඕම වැරදිලා අපි අර කියන්නේ එක තැනකදී මේක හරියනවා. ඒ තැන වෙනකන් අතරින් නැතුව අල්ලගෙන ඉන්න. එතනින් ඉස්සරහට ආයෙ ඔයාව හරි ගස්සන්න කවුරුත් උන්නේ නැහැ. ඔයා කඩාගෙන මෙතන මේක යනවා. ඒ හින්දා ඔයාලා ඔන්න අදින් අපිත් එක්කම මෙහෙම පන්ති විදිහට ඉගෙන ගන්නවා කියන chapter එක close වෙනවා. හැබැයි උනට අපි පටන් ගන්න එක අලුත් ගමනක් කරගන්න. මේ A level තියෙන දවස් කීපයක විතරක් නෙවෙයි කියන්නේ. ඒකත් එහෙම තමයි. එතනින් ඉස්සරහට life එකේ මොන challenges ආවත් මොනවා ආවත් හෙන්න ගැහුවත් නතර කරන්න බැරි මහ යකා මානසිකත්වයක් තියෙන මිනිහෙක් විදිහට මෙතනින් ඉස්සරහට ඔය ඊළඟට ඔයාලට වැඩ කරන්න තියෙන අවුරුදු 10 වැඩ කරගෙන යන්න. එතනින් ඉස්සරහට හැදෙන character එක පිස්සුවක්. එතනින් ඉස්සරහට අපි උපදෙස් දෙන්න ඕනේ නැහැ ඔයාලට කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. ඔයාලා මාර ලස්සන ලයිෆ් එකක්. ඉතින් ඕගොල්ලන්ට සුබ පතනවා. එහෙම විදිහේ මේ A level කතන්දර A level වලට කොහොමත් අපි විභාගයට කලින් දවසේ සුබ පතනවානේ. මේ තියෙන දවස් ටික හොඳට වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා. ඒ වගේම ඔය යන ගමන කඩාගෙන විදගෙන ඔයාලගේ වටේ ඉන්න මිනිහෙකුට හිතන්න බැරි මට්ටමේ ඔයාටවත් සමහරකට හිතන්න බැරි මට්ටමේ තැනකින් ඔයාගේ ජීවිතේ මේ ගමන උපරිම තැනකට හදාගන්න පුළුවන් වෙන්න කියලා සියලු දෙනාටම සුබ පතනවා. හරි. එතකොට